මම Java Institute for Advanced Technology ආයතනයේ ගම්පහ බ්‍රාන්ච් එකේ ඊට බෙන්ජ් එකේ ඉන්දු ආරක්ෂා. මම අද කතා කරන්න යන්නේ අපේ skill shop එකේ home page design එක ගැන. මුලින්ම මම මේකේ header එක add කරගන්නම්. මේ තියෙන්නේ අපි header කියලා ෆයිල් එකක් හදලා තියෙනවා. ඒකේ මුලින්ම අපි session එකක් start කරලා තියෙනවා. session එක check කරලා ඒ session එක start කරලා තියෙනවා PHP tag එකක් ඇතුලේ. ඊට පස්සේ අපි මෙතනින් set කියලා බලලා තියෙනවා login සහ username සහ active account type එක. ඊට අපි මෙතනින් අපි දීලා තියෙනවා අපේ HTML tag ටික. ඊට පස්සේ මෙතනින් අපි link කරලා තියෙනවා අපේ tailwind CSS එක. ඊට පස්සේ මුලින්ම ওই body එකට bg white කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි navigation එකක් දීලා තියෙනවා nav tag එක. ඒක ඇතුළේ තමයි අපි මේ ඔක්කොම වැඩ ටික කරන්නේ. ඊපස්සේ අපි div එකක් දීලා තියෙනවා. ඊපස්සේ අපි මෙතෙන්ට අපේ logo එක add කරන් තියෙන nav bar එකේ skill shop කියලා. ඊපස්සේ මෙතන search bar එක add කරන් තියෙනවා. මේ search bar එක div එකක් ඇතුලේ තව div එකක් දාලා ඒක ඇතුලේ input field එක සහ එතනින් button එක අපි add කරන් තියෙනවා. ඊපස්සේ අපි මෙතනින් right section කියලා අපේ component ටික අරන් තියෙනවා. මෙතන මුලින්ම අපි div එකක් දාලා ඒක ඇතුලේ PHP tag එක දාන් තියෙනවා. එතන අපි මෙතනින් if බලලා තියෙන log වෙලා තියලා මෙතන notification කියලා අපි වෙනම section එකක් තියෙනවා. ඒකෙදී අපි මෙතන මුලින්ම bell icon එකක් add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි paragraph tag එකක් දාලා notification කියලා දීලා තියෙනවා. and මේක drop down එකක් දීලා තියෙනවා අපි. ඊට පස්සේ මෙතනින් අපි දීලා තියෙනවා div එකක් ඇතුලේ paragraph tag එකක් දීලා new message from කියලා සහන් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ආපු time එක අපි දීලා තියෙනවා just now කියලා. ඊට පස්සේ අපි තව div එකක් දාලා ඒක ඇතුලේ අපි දීලා තියෙනවා අපේ orders මොනාරි තියෙනවා නම් ඒ ටික පෙන්වන්න. මෙතනින් order complete කියලා තා මෙතනින් time එක පිටනවා 2 hours ago කියලා. ඊට පස්සේ මෙතනින් message කියලා අපි anchor tag එකක් දාලා තියෙනවා. මේක ඇතුලේ අපි PHP tag එකක් දාලා තියෙනවා. අපි user role එක බයද කියලා බලලා තියෙනවා. එතකොට බය වුණොත් මෙන්න මේ message ටික පෙන්වන්න කියලා අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි icon එක දීලා තියෙනවා. ඊට පස්සේ අපි ආයි PHP tag එකක් දීලා if එකක් දාලා බලලා තියෙනවා user role එක බයද කියලා. බය වුණොත් එතන anchor tag එකක් දීලා අපි දෙන cart එකක් දීලා තියෙනවා. cart එක දීලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් අපේ දීලා තියෙන අර favorite items මොනවද කියලා බලන්න මෙතන දීලා තියෙනවා. ඊට මෙතනින් endif එක දීලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් profile drop down එක මෙතනින් දීලා තියෙනවා. මුලින්ම button එක අපි දීලා තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුළට අපි image එකක් දීලා තියෙනවා. අපේ user image එක ඉන්නේ මෙතෙන්ට. ඊට පස්සේ මෙතනින් div එකක් දීලා ඒක ඇතුලේ paragraph tag එකක් දාලා අපි echo කරලා තියෙනවා user name එක සහ user role එක. ඊට පස්සේ drop down menu එක තියෙනවා. drop down menu එකේදී අපි මුලින්ම div tag දෙකක් දාගෙන ඒකෙත් අපි check කරලා තියෙනවා echo කරලා තියෙනවා user name එක සහ user role එක. ඊට පස්සේ මෙතෙන් add කරලා තියෙනවා dashboard එක anchor tag දාලා dashboard එක my profile සහ sign out කියලා අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි අන්තිමට else එකක් දීලා තියෙනවා PHP tag එක දීලා. ඒක ඇතුලේදී අපි දීලා තියෙනවා ඒ කියන්නේ අපි log වෙලා නැත්නම් මෙතනින් පෙන්නනවා අපි sign in වෙන්න කියලා. එහෙම නැත්නම් join වෙන්න කියලා පෙන්නනවා අපි. ඊට පස්සේ script tag එක තියෙනවා. මේකෙදී profile drop down toggle එක තියෙනවා. මෙතනින් අපි අරන් තියෙනවා. මෙතනින් මෙතනින් අපි ක්ලික් කරොත් profile display එක none වෙන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ block එක none වෙන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ opacity 0 දීලා තියෙනවා. ඊට පස්සේ toggle එක invisible කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි දීලා තියෙනවා click කියන function එක අරන් තියෙනවා මෙතනින්. ඊට පස්සේ මෙතනින් අපි මේක අපි මෙතන හදලා තියෙන්නේ මේ අපේ
ඩ්‍රොප් ඩවුන් එක ආවට පස්සේ අපි මේ වෙන ඕනම තැනක සයිට් එක ඕනම තැනක ක්ලික් කරාට පස්සේ ක්ලෝස් වෙන විදිහට මෙතන හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනින් හදලා තියෙනවා මේ අපි ඩ්‍රොප් ඩවුන් එක ඕපන් කරාට පස්සේ අපි මොකක් හරි වෙන ලින්ක් එකකට ගිහින් ආවොත් හරි query වෙන page එකකට ගිහින් ආවොත් හරි automatically invisible වෙන්න අපි මෙතනින් හදලා තියෙනවා. ඊට පස්සේ footer එකට ගියොත් අපි footer කියලා වෙන ෆයිල් එකක් හදලා තියෙනවා. මුලින්ම footer tag එක දාලා තියෙනවා අපි. ඊට පස්සේ div එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තව div එකක් දාලා තියෙනවා. මේ div එක ඇතුලේ තමයි අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ තව div එකක් දාලා ඒක ඇතුලේ අපි h3 එකක් දාලා අපේ title එක දාලා තියෙනවා. ඊට පස්සේ අපි unordered list එකක් දීලා ඒක ඇතුලේ list items ටිකක් දාලා තියෙනවා. ඒ list items ඇතුලේ තමයි අපි anchor text ටික දාලා අපිට අදාළ text ටික අපි දීලා තියෙන්නේ. ඒ විදිහට තමයි අපේ අනිත් ටිකත් මේ ටිකත් හදාගෙන තියෙන්නේ. ඊට අපි අන්තිමටම දීලා තියෙනවා div එකක් දාලා paragraph tag එකක් දීලා copyright by 2026 skill shop කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම home page එකට ගියොත් මේ තියෙන home page එක අපි මුලින්ම මේකේ අපි header එක include කරන් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන hero section එක add කරන් තියෙනවා. එතන ඊට පස්සේ අපි section එක හදාගෙන තියෙනවා. section එකේ div දාලා අපි මුලින්ම header h1 එක දීලා තියෙනවා. learn skill today කියලා. ඊට පස්සේ paragraph tag එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකටත් search bar එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි div එකක් දීලා php script එකක් දාලා එතනින් set ද කියලා බලනවා user name එක. session එකේ start plug කියලා බලනවා user name එක. ඊට පස්සේ මෙතනින් බලනවා buyer කෙනෙක්ද කියලා. buyer කෙනෙක් නම් මෙතනින් go to dashboard කියලා පෙන්නනවා. මෙතන අපි href එකක් දීලා තියෙනවා buyer dashboard.php කියලා. ඊට පස්සේ මෙතන අපි බලලා තියෙනවා user role එක seller ද කියලා. seller නම් ඒකෙත් go to dashboard කියලා දීලා තියෙනවා. මෙතන href එක දීලා තියෙන්නේ අපි seller dashboard කියලා. ඊට පස්සේ මෙතනින් අපි else එකක් දීලා get start learn more කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ join වෙලා නැත්නම් මේක වෙන්නේ කියලා. join වෙලා නැත්නම් මේක පෙන්වන්නයි කියලා. ඊට end if එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් තව div එකක් දාලා ඒක ඇතුලේ අපේ තව div ටිකක් දාලා තියෙනවා. ඒක ඇතුලේ span එකක් දාලා icon ටිකක් දීලා සහ paragraph ටිකක් දාලා අපේ text ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ feature carousel එක දීලා තියෙනවා. carousel එකක් හදලා තියෙනවා මෙතනින්. එහෙම. මම carousel එක ගැන වෙනම වීඩියෝ එකක් දානවා. ඊට පස්සේ අපි මෙතනින් category section එකේ තියෙනවා. category section එකේ මුලින්ම section එකක් හදලා අපි categories කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් header එකක් දාලා h2 එකක් දාලා තියෙනවා explore categories කියලා. ඊට පස්සේ මෙතනින් main div එක දීලා තියෙනවා. ඒක ඇතුලේ අපි anchor tags දාලා තමයි හදලා තියෙන්නේ. ඒ anchor tags එක ඇතුලේ මුලින්ම div එකක් දීලා අපි icon එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ icon එකට පහලින් paragraph tag එක දාලා අපේ text එක දීලා තියෙනවා design කියලා. මේකට අදාළ CSS ටික දීලා තියෙනවා. මෙතනින් අපි hover part එක සහ and transition එක දීලා තියෙනවා. මෙතන තියෙනවා මේ ටිකත් ඒ විදිහටම තමයි හදලා තියෙන්නේ. icon ටික සහ text එක විතරයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් test mention section එක තියෙනවා. මෙතනින් අපි මුලින්ම section එක දීලා header එක දීලා තියෙනවා what our users say කියලා. ඊට පස්සේ div එකක් දාලා ඒ div එක ඇතුලේ අපි image එකක් add කරලා තියෙනවා. user කෙනෙක් image එකක් add කරන්න පුළුවන් ඉද. ඊට පස්සේ div එකක් දාලා අපි මෙතනින් user ගේ නම සහ අපේ ratings දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් paragraph එකක් දාලා user ගේ text එක අපි දීලා තියෙනවා. මේ විදිහට තමයි මෙතන අනිත් ටිකත් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන status එකක් දාලා තියෙනවා අපි section එකක් දීලා. ඒ section එක ඇතුලේ divs දාලා ඒ div වල ඇතුලේ අපි තව div එකක් දාලා මෙතනින් අපේ active user account එක ඊට පස්සේ skill list එක satisfied rate එක සහ transaction value එක අපි add කරලා තියෙනවා paragraph tag දාලා. ඊට මෙතන how it work කියලා මෙතන දීලා තියෙනවා. ඒක අපිට section එකක් දීලා header එකක් දාලා තියෙනවා how it work කියලා. ඒක ඇතුලේ div එකක් දාලා ඒ div ඇතුලේ තව div එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ number 1 එක number 2 number 3 number 4 අපි විදිහට add කරලා තියෙනවා.
ඊට පස්සේ එක header h3 එකක් දාලා අපි create account කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අනිත් යන්ගේ h3 එකක් දාලා අපි add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි paragraph tag එකක් දාලා sign up as a seller in Mints කියලා අපි මෙතනින් අපේ steps ටික දීලා තියෙනවා මෙහෙම. ඊට පස්සේ මෙතනින් call to action කියලා අපි දීලා තියෙනවා. මුලින්ම මෙතන section එක දීලා view tag එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් header h2 එකක් දීලා මෙතනින් ready to start your journey කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් paragraph tag එකක් දාලා join 1000 of earners and sellers earn to skill shop today කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් div එකක් දාලා ඒ div එක ඇතුළේ PHP script එක open කරලා තියෙනවා. මෙතනින් set බලනවා user name එක. ඊට පස්සේ මෙතනින් බලනවා user role එක buyer නම් go to dashboard කියලා අපි කලින් විදිහටම buyer dashboard එකේ තියෙනවා. ඊට පස්සේ මෙතන ඊට පස්සේ මෙතනින් අපි anchor tag එකක් වෙනම දාලා මෙතන explore mode කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන user role එක ආයි බලනවා seller කියලා. මෙතන seller dashboard එක යන විදිහට මෙතන හදලා තියෙනවා. ඊට පස්සේ deal එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන else එක දීලා sign up now සහ learn more කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි script එක තියෙනවා. script part එකේදී මුලින්ම අපි අපේ මෙතන carousel එක තමයි අරන් තියෙන්නේ මුලින්ම. carousel එක සම්බන්ධයෙන් මම ඊළඟ වීඩියෝ එකේදී කරන්නම්. මම ඔයාලට මේකේ අපේ view එක පෙන්නන්නම්. මේ තියෙන view එක. දැන් මේක මම join වෙලා නැහැ මේකට. දැන් මෙතනින් තියෙන්නේ sign up now සහ learn more කියලා. එතනින් තියෙන උඩ තියෙනවා sign in සහ join කියලා. දැන් මම sign in එකට ඊට අපි login page එකට යනවා. මේකේ login වෙලා පෙන්නනවා. login වුණාට පස්සේ මෙතන successful කරලා අපි මේ වෙකට එනවා. ඊට පස්සේ අපි මෙතනින් user එක details එක ගන්නවා. user එකේ නම සහ user name සහ මේ අපේ user role එක. ඊට පස්සේ මෙතනින් මම කලින් කිව්ව විදිහට මෙතනින් go to dashboard සහ create skill කියලා කරනවා. ඒ වගේම තමයි මෙතනත් අපේ වැටෙනවා go to dashboard සහ create new skill කියලා. මෙතන කලින් වැටුනේ sign up කියලා. මේක footer එක මේ තියෙන්නේ. මේ තියෙන මේ footer design එක. මේ header design එක මෙතනින් මේ එක තියෙනවා මේ search bar එක තියෙනවා. ඊට පස්සේ මෙතන notification bar එක notification වැටෙනවා. සහ මෙතන අපි user click කරාට පස්සේ අපි මෙතනින් dashboard එක my profile සහ sign out එක මෙතන දීලා තියෙනවා. මේක තමයි අපේ design එක. හරි වීඩියෝ බලනකොට thank you.